ඔයාගේ Windows PC එකත් slowද? ඉතින් අද මම කතා කරන්නේ කොහොමද කිසිම app එකක් ඔයාගේ PC එකට download නොකර ඔයාගේ PC එක boost කරගන්න කියලා. ඉතින් අපි යම් වැඩි කතා නැතුව වීඩියෝ එකට. ඉතින් ඔයාට මුලින්ම ගන්න තියෙන්නේ Windows logo එකත් එක්ක R click කරලා මෙන්න මේ එතන search කරන්න තියෙන්නේ temp කියලා. ඉතින් temp කියලා search කරලා ඔයාට පුළුවන් මෙන්න මෙතන OK කියන බටන් එක click කරගන්න. ඊට පස්සේ ඔයාට පේන්නේ නැති මේ විදිහට අපිට මේ වගේ files කීපයක් open වෙලා තියෙනවා. ඉතින් මේ ඔක්කොම junk files එහෙම නැත්නම් temporary files. ඉතින් ඔයාට ගන්න තියෙන මේ files හැම එකම select කරන් delete කරගන්න එක. ඉතින් මේ විදිහට මම හැම එකම select කළා මේක right click කරලා මෙන්න මෙතන delete කියන බටන් එක click කරනවා. ඉතින් ඔයාට මෙතන do දාලා skip කරන්න පුළුවන්. ඉතින් ආයෙත් ඔයාට මෙතන skip කරන බටන් එක click කරලා මෙන්න මේ හැම එකම delete කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපිට ගන්න තියෙන්නේ මෙන්න මේකේ ඉතුරු temporary files ටික delete කරගන්න එක. ඉතින් ඒකට ඔයාට ගන්න තියෙන්නේ ආයෙත් Windows R click කරලා මෙතන මෙන්න මේ විදිහට temp කියලා search කරගන්න එක. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් මෙතන temp කියලා search කරගෙන මෙතන OK කියන බටන් එක උඩ එකපාරක් click කරන්න. ඉතින් එතකොට ඔයාලට පේන්නේ නැති මේ විදිහට files කිහිපයක්ම ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ තමයි ඉතුරු temporary files කිහිපේ. ඉතින් ඔයාලට පුළුවන් මේ ඔක්කොම select කරගෙන delete කරගන්න. ඉතින් මේ විදිහට මම මේ ඔක්කොම select කරගන්නවා. ඉතින් මේ select කරලා ඔයාලට පුළුවන් right click කරලා මෙතන delete කියන බටන් එක click කරන්න. ඉතින් මේ විදිහට මෙන්න මේක මම මේ විදිහට delete කරගන්නවා. ඉතින් මේ විදිහට තමයි අපේ මෙන්න මේ temporary files ටික අපි මුලින්ම delete කරගන්න ඕනේ. ඉතින් මේක තමයි අපේ පළවෙනි ක්‍රමය. ඉතින් දැන් අපි යමු අපේ දෙවෙනි ක්‍රමය බලන්න. අපේ දෙවෙනි tip එක තමයි අපේ startup apps disable කරගන්න එක. ඉතින් මේකෙන් අපේ PC එක on වෙන speed එක ගොඩක් ඉක්මනට වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඒකට අපිට ගන්න තියෙන්නේ අපේ task bar එක right click කරලා මෙතන task manager කියන තැනට එන්න. ඉතින් task manager එකේ ඇවිල්ලා ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙන startup apps කියන තැනට එන්න. ඉතින් මෙන්න මේ click කරලා ඔයාලට පුළුවන් මෙන්න මෙතන enable වෙලා තියෙන හැම එකක්ම disable කරන්න. ඉතින් මේ විදිහට මම enable වෙලා තියෙන හැම එකක්ම disable කරනවා. ඉතින් මේක right click කරලා ඔයාලට පුළුවන් මෙතන disable කියන බටන් එක click කරන්න. ඉතින් ගොඩක්ම පහසුවෙන් අපිට මේ ඔක්කොම disable කරන් ගන්න පුළුවන්. ඉතින් මෙතන මම disable කරනවා මේ හැම එකක්ම. ඉතින් ඔයාට කියන්න ඕනේ මෙන්න මේව disable කරා කියලා ඔයාගේ PC එකේ මේ app එක delete වෙන එක නෙමෙයි වෙන්නේ. ඉතින් දන්නේ නැති කට්ටියට කියන්නේ දන්න කට්ටිය නෙමෙයි. ඊට පස්සේ දන්න කට්ටිය මේ comment section එකේ මට බැනගෙන එයි. ඉතින් මම මේ කියන්නේ දන්නේ නැති කට්ටියට. ඉතින් මෙන්න මේක disable කරා කියලා වෙන්නේ ඔයාගේ PC එක open කරද්දි මෙන්න මේ apps ඔයාගේ PC එකේ open වෙන්නේ නැති එක. ඒ කියන්නේ automatically මේ apps open වෙන්නේ නැති එක. ඉතින් ඔයාට මේක manual open කරන්න පුළුවන්. double click කරලා හෝ right click කරලා open දීලෙම ඔයා සාමාන්‍ය දන්නවනේ ඉතින් app එකක් open කරගන්න ඒ විදිහට මේවා හැම එකම ඔයාලට ආයෙත් normal විදිහට open කරගන්න පුළුවන්. ඉතින් මේව disable දුන්නා කියලා මෙන්න මේවා delete වෙන එක නෙමෙයි වෙන්නේ. ඉතින් මේක තමයි අපේ දෙවෙනි tip එක. ඉතින් දැන් අපි බලමු අපේ තුන්වෙනි tip එක මොකක්ද කියලා. ඉතින් අපේ තුන්වෙනි tip එක තමයි අපේ මෙන්න මේ PC එකේ තියෙන අනවශ්‍ය animations අයින් කරගන්න එක. ඉතින් අපිට ඒකට ගන්න පුළුවන් මෙන්න මේ විදිහට search bar එකට ගිහිල්ලා search bar එකේ search කරන්න ඕනේ. මෙතන මෙන්න මේ විදිහට adjustment මෙන්න මේ තියෙන මේ විදිහට දිග වාක්‍යයක් මෙන්න මේක මම description එකේ දාලා තියන්නම් ඕන. ඉතින් මේක click කරලා ඔයාලට පුළුවන් මෙතනට එන්න. ඒ ඇවිල්ලා ඔයාලට පේන්නේ නැති let Windows choice that's the best for my computer කියන තැනට තමයි ඔයාගේ හැම කෙනෙක්ගෙම වැටලා තියෙන්නේ මෙන්න මෙතන tick එක. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මෙතන adjustment for the best performance කියන තැනට දාගන්න. ඉතින් ඒකෙන් වෙන්නේ ඔයාගේ PC එකේ තියෙන අනවශ්‍ය animations අයින් වෙන එක. ඉතින් ඒකෙන් PC එක ටිකක් කැත වෙන්න පුළුවන්. ඒ කියන්නේ animations නැති නිසා. ඉතින් but ඔයාගේ PC එක මෙන්න මේ හරහාත් ගොඩක් performance boost එකකට ඔයාට කරගන්න පුළුවන්. performance boost එකක්. ඉතින් ඔයාට නැත්තම් පුළුවන් මෙන්න මෙතන custom ගිහිල්ලා වුණත් මෙන්න මේ ඔයාට ඕනේ animations මෙහෙම ටික් කරලා දාගන්න. ඒත් මම නම් recommend කරන්නේ පුළුවන් නම් ඔයාට මෙතන adjustment for the best performance කියන එකට දාලා මේක okay කරලා apply දෙන්න. ඉතින් මේ විදිහට මම apply දෙනවා. ඊට පස්සේ මේක okay කරගන්නවා. ඉතින් දැන් අපි බලමු අපේ හතරවෙනි tip එක මොකක්ද කියලා. ඉතින් අපේ හතරවෙනි tip එක තමයි game mode එක on කරගන්න එක. ඉතින් ඔයා games play කරන්නේ නැහැ කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. මේක on කරගත්තාම ඔයාගේ PC එකේ තියෙන full performance use කරනවා ඔයාගේ PC එකේ කරන වැඩවලට. ඉතින් ඔයා games ගහන්න ඕන කියලා නීතියක් නැහැ. ඔයාට පුළුවන් ආයෙත් මෙන්න මේ Windows logo එක click කරලා game mode කියන search කරගන්න. ඉතින් මේ විදිහට මම game mode කියලා search කළා. ඔයාලට පේන්නේ නැති game mode setting කියලා තැනක් තියෙනවා. අන්න ඒකට එකපාරක් click කරන්න පුළුවන්. ඒ click කළා ඔයාලට පුළුවන් මෙතන game mode කියන එක උඩ පාරක් click කරලා මේක on කරගන්න. ඉතින් මේක on කරගත්තාම ඔයාගේ PC එකේ තියෙන full performance ඔයා කරන වැඩේට ඔයාගේ PC එක විසින් යොදවනවා. ඉතින් ඒකනේ කිසි බය වෙන්න ඕනේ නැහැ. ඉතින් ඔයා
ගේම්ස් ප්ලේ කරන්නම කියලා නීතියක් නැහැ. මේක ඔන් කරන්න මේක ඔන් කරාම වෙන්නේ ඔයාගේ PC එකේ තියෙන performance boost වෙන එක විතරයි. ඉතින් ඊට පස්සේ අපේ පස්වෙනි ටිප් එක ගැන දැන් අපි කතා කරමු. ඉතින් අපේ පස්වෙනි සහ අවසාන ටිප් එක තමයි අපේ මෙන්න මේ තියෙන අනවශ්‍ය temporary files නිකම්ම delete වෙන්න හදාගන්න එක. ඉතින් ඒ කරද්දී ඔයාට temp කියලා search කර කර ඉන්න ඕනේ. duplicate files නිකම්ම මේකෙන් delete වෙලා යනවා. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මෙතන system කියන තැනට එන්න. system කියන තැනට ඇවිල්ලා ඔයාට පුළුවන් මෙන්න මෙතන තියෙන මෙන්න මේ storage කියන තැනට එක වරක් click කරන්න. ඒ storage කියන දැන් එක වරක් click කළා මෙතන in storage sense කියන තැනට මෙන්න මේ tick එක දාගන්න. ඒ tick එක දාලා ඔයාට පුළුවන් මෙන්න මෙතන මේ කොටු වගේ තැන එක වරක් click කරන්න. ඉතින් ඔයාලට පේන්නේ නැති automatically use contract clean up කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති මේ විදිහට ඔයාලට මේකේ මොන වගේ කාල සීමාවකටද මේක delete වෙන්න ඕනේ කියලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මගේ දැන් මාසයකට එකපාරක් වගේ තමයි මේක delete වෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති එක දවසකට දාගන්න පුළුවන් ඕනෙම නෑ කියලා දාන්නත් පුළුවන්. ඉතින් එක දවසකට දවස් 14කට දවස් 30කට දවස් 60කට වගේ දාන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට මම නම් රෙකමන්ඩ් කරන්නේ දවස් 30කට වගේ දාන්න ඔයත්. ඉතින් එතකොට ඔයාගේ PC එකේ performance boost එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාගේ PC එකේ performance boost කරන්නේ. ඉතින් අනිවාර්යෙන් මේ වීඩියෝ එක ඔයාගේ යාළුවට ෂෙයා කරන්න මතක ගන්න එපා. වගේ low end PC එකක් තියෙන යාළුවටත් ෂෙයා කරන්න මතක ගන්න. ඉතින් එතකොට පුළුවන් එයාටත් එයාගේ PC එක ගොඩක් ඉක්මනට performance boost කරගන්න. ඉතින් මේ ටිප් පහ අතරින් ඔයා එකක් හරි වට ප්‍රයෝජනවත් වුණා කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරලා අපිට subscribe 100 goal එකට යන help එකක් දෙන්න. අපිට තව subscribe 100 goal එකට යන්න තව subscribersලා 5යි ඕන වෙන්නේ. ඉතින් අපිට subscribe 100 goal එකට යන්නත් help කරන්න කියලා මතක් කරනවා. ඉතින් මේ අපේ වටින brand new videos ඔයා ගාඩම ගෙන්න ගන්න ඕන නම් අපේ channel එක subscribe කරලා තියාගන්න කියලා නැවත මතක් කරනවා. ඉතින් මේ වගේ වටින වීඩියෝ එකක් නැවත හමු වෙනකම් මම නවතිනවා. මම නවාංගු දේශ්.